සරත් ඍතුවේ අවසාන භාගය ඉවර වෙනවත් එක්කම මුහුද ළඟ නවාතැනක අපි දවසක් නතර වුණා. දෙහිගස් වලින් පෙරිලා තිබුණ මේ නවාතැනෙන් ආපහු එනකොට ඔන්න මම කීපයක් අරගෙන ආවා. ඒ කැමරට දාන විතරක් නෙවෙයි පුංචි සැරසිල්ලක් කරන්නත් හිතේ කොනක තියාගෙන. හුඟ දවසක ඉඳලා පළතුරු කූඩේ එහාට මෙහාට වෙවී තිබුණු මේ දොඩම් ගෙඩියත් ඔන්න මං වැඩේට හවුල් කරගත්තා. එක සමාන ප්‍රමාණවලින් කපාගත්තට පස්සේ පිරිසිදු රෙදි කෑල්ලකින් හරි පේපර් ටවල් එකකින් හරි තෙත මාතු කරන්න ඕනේ. ඊට පස්සේ ඉර එළියට මේක වේලෙන්න තියන්න ඕන. දවස් කීපයක් තිස්සේ මේ දොඩම් පෙති ටික හොඳට වේලිලා තියෙනවා. ඔන්න කැමති අයට පුළුවන් අවන් එකට දාලත් මේක වේල ගන්න. ඔන්න තවත් හොඳට වේලෙන්න කියලා මම ලුණු චුට්ටකුත් එකතු කළා. වෙහෙසකර දවසක අවසානයේ ගෙදර යන අතරේදී මට හම්බුන මේ අයිබිස් කුරුල්ලා හින්දා අර මහන්සිය කොහේ ගියාද නැහැ. කතාවෙන් ඔන්න මම ගෙදරටත් ආවා. හවස්වරුව ඇවිල්ලා තිබුණත් තවමත් ඉරෙලින් ටිකක් විතර මගේ ගෙවත්තටත් වැටිලා. මේ සෞම්‍ය ඉරේලියයි කකුලට සනීපය අරන් එන තනකොළ බින්දකුයි තිබුණා නම් මම හිතනවා ඒක පුද්ගලයෙක්ට ලබන්න පුළුවන් ලොකුම තෙරපි එකක් කියලා. මට මේ කීප වතුර බොනකොට දැනෙන්නේ හැමදාම කුරුම්බ වතුර බොනවා වගේ. අද මේකේ රසය ටිකක් වෙනස් කරන්න කියලා මම දෙළු මැද ටිකක් එකතු කළා. දෙළුම් වතුර එක නම් ඉන්න හරි. මේක මම යෝගට් ඩ්‍රින්ක් එකත් හදාගමුද? කලින් දවසේ එකතු කරපු කිරි ටික මේ වෙනකොට යෝගට් ඩ්‍රින්ක් එකක් වෙලා. ඊට පස්සේ ඔන්න ඔහොම කීෆ ග්‍රේන් ටික දාලා නැවුම් කිරි ටිකක් එකතු කරගන්න විතරයි තියෙන්නේ. මේ විදිහට සීනි එකතු කළාට කීෆ වල ඉන්න බැක්ටීරියා ඊස් දෙගොල්ල එකතු වෙලා මේ සීනි ටික ඔක්කොම ඉවර කරනවා. ඔන්න ඔය විදිහට සාමාන්‍ය වතුර එකයි යෝගට් ඩ්‍රින්ක් එකයි දෙළුම් වතුර එකයි මම හදාගත්තා.
ගිහිල්ලා ආව ගමන් ගෙවතර චුට්ටක් දුවලා ආවහම හිතට හරි සනීපයි. මට හිතෙනවා මේ හැම ගහක් කොළක්ම මං එනකල් බලාගෙන ඉන්නවා කියලා. ඒක හරි සතුටුදායක හැඟීමක්. සබදාමේ ධර්මතා අපිට ජීවිතේ කියලා දෙනවා. සතුට කියන එක අපිට බොහොම ළඟයි. සතුටින් ලෝකේ දිහා බලන්න කැමති කෙනෙක්ට ගෙවත්තේ හැදෙන ගහක් කියන්නේ සතුට අරන් එන තේමාවක්. මොකද සතුට රැඳිලා තියෙන්නේ ඔයා බලන දර්ශනය නෙවෙයි ඔයාගේ සිතුවිලි වල නිසා. ඊයේ ලෑස්ති කරගත්ත ලෙමන් ස්ලයිස් ටික අද හොඳට වේලිලා තියෙනවා. ලෙමන් සුවඳ කැටි කරගෙන ඒ අතරින් ගලාගෙන එන හිරු කිරණ ඇහැට හරිම සෞම්‍යයි. මේ අපූර්ව සැරසිල්ල හදන්න ඔන්න ඔච්චරයි ඕනේ. ඔයාට මේ වෙනුවෙන් ඕනම දොඩම් වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. ලෙමන් ස්ලයිස් ටික වේලුණාට පස්සේ ඉතුරු ටික හදාගන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. කෙනෙක් තමන්ගේ කාලය ශ්‍රමය වැය කරලා හදන ඕනම දෙයක ඒ කෙනාටම ආවේනික එයාගේ සිතුවිලි වල ශක්තිය ඇබින්දක් හරි අඩංගු වෙනවා කියලා. හෑන්ඩ්මේඩ් නිෂ්පාදනවල මොනතරම් වටිනාකමක් තියෙනවද? ඉතින් මේ නිර්මාණය කරන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. මේක එල්ලන්නයි ලෑස්තිය. අපේ ගෙදරට වැඩියෙන්ම අවුව වැටින්නේ මේ කාමරයට නිසා මම හිතුවා මෙතන තමයි ගාලන් එක එල්ලන්න හොඳම තැන කියලා. හදන්න ගියාට වඩා කාලයක් මම මෙතන හැඩ බලවල හිටියද කොහෙද? දවස්වල මාචලටේ ගැන නිතර අහන්න ලැබෙන හින්දා මට හිතුණා දෙළුම් මැටි ටිකක් දාලා ඒක ටෙස්ට් කරලා බලන්න.
මේ විදිහට විප් ක්‍රීම් එක්ක දෙලුම් මිස්ම එකතු කරලා නැවුම් කිරි වලින් ටිකක් දාලා මේ විදිහට බීට් කරගන්න ඕනේ. ඒකට මෙන්න මේ වගේ හෑන්ඩ් මික්ස්චර් එකක් පාවිච්චි කරනවා නම් වැඩේ හරි ලේසි. දෙලුම් ඉස්ම වෙනුවට ඔයාලා කැමති පළතුරක ඉස්ම පාවිච්චි කරන්න පුළුවන්. නැත්තම් මාචා පවුඩර් විතරක් දාලා වුණත් මේක හදාගන්න පුළුවන්. මාචා තේ හැඳි 1/2ක් 2ක් වගේ අරගෙන මේ විදිහට හලා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට මද රස්නේ වතුර ටිකක් එකතු කරලා හොඳට මාචා එක මික්ස් කරගන්න ඕනේ. මේ ජපන් ජාතිකයන්ගේ තේ එකක් නිසා ඒගොල්ලන්ට මේ වෙනුවෙන් පාවිච්චි කරන විශේෂ විස්ක් එකක් තියෙනවා. ඔයා මාචා වලට ගොඩක් කැමති කෙනෙක් නම් ඒක අරන් තියාගන්න එක වටිනවා. පොතත් කියව මාචා ලටේ එකේ රස විඳිමින් ඉස්සරහා බලාගෙන ඉන්නකොට මට හිතුනේම මම ඉන්නේ කැෆේ එකකවත්ද කියලා. ගෙදරම පුංචිවට කැෆේ කෝණ එකක් හදාගන්න එක ඇත්තටම මගේ හීනයක්. නිල් පාටට අහස පෑදුණු දවසක පහළ ගම් ට්‍රී එකට කුරුළු රංචුවක් ඇවිල්ලා හිටියා. ඒ අතරේ මට හිතුණා අපේ ගේ ඇතුළටත් ලස්සන ගහක් තිබුණා නම් හොඳයි කියලා. පොඩිවට හරි ඇත්තම ගහක් තිබුණා නම් හොඳයි. ඒත් මට හිතට හරියන ගහක් හොයාගන්න බැරි වුණ නිසා මේ වගේ කෘත්‍රිම ගහක් ඕඩර් කළා. දවසක අපි ඇත්තම ගහක් හදාගමුකෝ. ඉතින් එන්න අපි මේ පැලේ ලස්සනට හැඩ කරමු. ඔන්න මෙයා හැඩ කරලා නම් ඉවරයි. දැනට මෙතන තිබුණ දෙයක් නේද? ගැලපුණේ නැත්තම් එහෙම ඔය කැමති තැනකට මාරු වෙන්නේ නැතයි. ගෙදර බඩු මුට්ටු එකම තැන තියන්න ගියාම ඒගොල්ලන්ට කම්මැලි හිතෙනවා. ඉඳලා හිටලා ඕවා වෙනස් කරලා බලන්නකෝ. ගෙදර බඩු මුට්ටු එහෙට මෙහෙට පනින්න ගියාම නිවැසියොන්ටත් කම්මැලිකමක් නැතුව ජීවත් වෙන්න පුළුවන්. වැඩි දවසක් යන්න කලින්ම ඔන්න තවත් තැනක් හොයාගෙන තියෙනවා. ඔයා මොකද හිතන්නේ? කැලේ තියෙන ගහකොළ වැල් ගේ ඇතුලේ තිබුණා නම් කියලා මට හිතුණු වාර අනන්තයි. ඒ වගේ පුංචි දිව්‍ය ලෝකයක් ගේ ඇතුලේත් හදාගන්න ගමනක තමයි මම ඉන්නේ. ඔයාගේ ගෙදරත් දිව්‍ය ලෝකයක්ම වේවා. ගිහිල්ලා එන්නම්. ඔයාට සුන්දර සතියක් වේවා.